හෙලෝ කොල්ලො කල්ල සෙට් එක මොකද වෙන්නේ ඉතින්? හලෝ මගේ රත්තරන් යාළුවනේ කොහමද? හොඳින් ඉන්නවද ඔයගොල්ලෝ? ඔන්න අදත් අලුතෙන් වීඩියෝ එකක් අරන් ආවා. ඔයාලා තම්බ්නේල් එකෙන් දකින්න ඇති මොකද්ද වීඩියෝ එක කියලා. 9 වසරේ ඇක් පන්නපු පොඩි ඇච්චා. කවුද ඉතින් මේ 9 වසරේ ඇක් පන්නපු පොඩි ඇච්චා? දැනගන්න ඕන නම් ඉතින් වීඩියෝ එක ස්කිප් කරන්න නැතුව බලන්න වෙනවා. වීඩියෝ එකට යන්න කලින් ඉතින් පොඩි දෙයක් කියන්න තියෙනවා. ඉතින් දැන් ඔයාලා බලනවා ඉතින් මොකක්ද වෙලා තින්නේ කියලා. වෙලා තින්නේ මොකද්ද කියලා දැනගන්න ඔය පහළ තියෙන subscribe button එකට පයින් පාරක් ගන්න. වීඩියෝ එකට like එකකුත් දාන්න. ෂෙයා පාරකුත් දාන්න. ඉතින් බලන් ඉන්න එපා ඔහොම. ඔම් බලන් ඉඳලා හරියන්නේ නැහනේ. like එකකුත් දාන්න ෂෙයා පාරකුත් දාන්න කිව්වා. ඔන්න එහෙනම් වැඩි කතා නැතුව අපි යන් අදගෙන ආව වීඩියෝ එකට. හරි ගායිස් ඉතින් දැන් කතාව මෙහෙමයි වෙන්නේ. දැන් අපේ මල්ලිට ගේම් එකේ සෙට් කරලා බිල්ලා FF කියලා පොරා. ඉතින් මල්ලි ඉතින් උත් එක මැසේජ් කරලා ඊට පස්සේ WhatsApp නම්බරේ එහෙම දීලා ඊට පස්සේ ඌ ඉතින් මෙයාගෙන් අහලා ඉතින් එක එක විස්තර අහලා ඊට පස්සේ ඉතින් මූත් ඉතින් කියලා ඊට පස්සේ මේකගේ දැන් account එක මේකක් ඇත්තටම account එක bot account එකක්. ගන්න ස්කින් කිට් මුකුත් එහෙම වැඩි නෑ. මේකෙන් ඉතින් මේ අරු කියලා අර බිල්ලා එෆෙක්ට් කියන එක කියලා මුට account එකක් දෙන්නම් කියලා. ඊට පස්සේ ඉතින් මූත් ඉතින් ආස වෙලා මුට ඉතින් ගන්න ස්කින් එහෙම මුකුත් නැති හින්දා මූත් ඉතින් ආස වෙලා ඒ account එකට. ඊට පස්සේ ඉතින් දැන් මේ මූ කියලා account එකක් එහෙම මේ account එක දෙන්නම්. ඔයාගේ account එක දෙන්න. ඒකට මේ මම මගේ account එක දෙන්නම් කියලා. මූත් ඉතින් දන්නේ නෑනේ. ඉතින් මූත් ඉතින් දීලා Gmail එක Gmail එක දුන්නාන් පස්සේ ඉතින් Gmail එකේ password එක දෙකම දීලා ඊට පස්සේ ඉතින් දුන්නාන් පස්සේ ඉතින් අරු ගානට නූලට account එක උස්සලා ඊට පස්සේ ඉතින් account එක උස්සලා ඊට පස්සේ දැන් මේ අපේ මල්ලි ඇවිල්ලා කිව්වා මට මේ මගේ account එක ඉස්සුවා එහෙම කියලා කිව්වා. ඊට පස්සේ ඉතින් මාත් බැලුවා. ඉතින් ඊට පස්සේ මාත් මගේ ෆෝන් එකේ මැසේජ් එකක් දැම්මා. මගේ ෆෝන් එකේ මැසේජ් එකක් දාලා ඊට පස්සේ අපිත් මාත් කෝල් එකක් අරගෙන ඌට කතා කරා. ඌට කතා කරාම කියනවා ඌ 9 වසරේ පොඩි එකෙක්. මේ ඊට පස්සේ පොඩි එකා කියනවා ඌ ඉන්නේ කොළඹ කොටුව ගාව කිව්වා. මොකද එයා පොඩි එකකින්ද එයා තාම මුකුත් බෑන්ක් එහෙම ඊසි කෑෂ් ඒවා මුකුත් හදලා නැහැ. ඒකින් ඉතින් මේ account එක ගන්න බෑ කිව්වේ එක්ස්චේන්ජ් කරමු කිව්වා. මාත් ඉතින් හායි කියලා බොරු මාරිසියක් දාලා ඉතින් කෝල් එක රෙකෝඩ් කරා මම. රෙකෝඩ් එකේ වොයිස් එක නැහැ ඉතින්. කරුමෙටම ඉතින් වොයිස් එකක් නැහැ. වීඩියෝ එකට දාන්න. ඔයාලට දැන් මම පැත්තෙන් පෙන්නන්නම් එයාගේ නම්බර් ටිකයි ඔක්කොම මම මැසේජ් දාපුවයි. මෙයාගේ අඩුම තරමේ තියෙන බිස්නස් account එකක් නෙමෙයි. මෙයාගේ මේ තමන් පාවිච්චි කරන personal account එක තියෙන. ඉතින් මේකෙන් තමයි පොඩි කොල්ලොන් රවට්ටලා උන්ගේ නම්බර් ඉල්ලගෙන ඊට පස්සේ මැසේජ් දාලා ඊට පස්සේ බොරු මාරිසි දාලා ඉතින් account එක කෙලිම පන්නනවා. ඉතින් කිසි සමාවක් නැහැ. මේ වගේ පොඩි පොන්නයන්ට රැවටෙන්න එපා. ඔයාලගේ account නැති කරගන්න එපා නිකන්. ඔයාලා ඉතින් account එකක් ගන්නවා නම් ඔයාලා දන්නා. ඉතින් ඔය විශ්වාසවන්තේම කට්ටිය පොඩ්ඩක් හොයලා බලන්න ඔය විශ්වාසවන්ත කට්ටියම ගැන. එහෙම හොයලා ඉතින් එයාලගෙන් ගන්න. බොරුවට හොරුන්ගෙන් රැවටිලා ගන්න එපා. ආයි පාරක් මං කියනවා. එහෙනම් ඉතින් අදට වීඩියෝ එක ඉවරයි. ඔය පහළ තියෙන like button එකට එහෙම පයින් පාරක් ගහන්න. තව subscribe කරලා නම් subscribe කරන්න. එහෙනම් ඉතින් අදට වීඩියෝ එක ඉවරයි. අපි ගියා bye bye උසරණයි.